දිරිය කතා වැඩසටහන් මාලාවේ තවත් එක දිනයක්. අද මම ආරාධනා කළා දැවැන්ත චරිතයකට. ඇය කලා ශේෂ්ත්‍රයේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය නමින් කාන්ති මේරි පිලෝමිනා රොඩ්රිගු මහත්මිය. ආයිබෝවන්. අයිබන්දුව මට බාල මල්ලි කෙනෙක් ඉන්නවා නංගිලා දෙන්නෙක් ඉන්නවා. අක්කයි තව අක්කා කෙනෙක් හිටියා එයා නැති වෙලා අපි පොඩි කාලෙම එයා නැති වෙලා. මගේ පියා නෝබර්ට් රොඩ්රිගෝ. ඉස්සර තිබුණා මිනර්වා නාට්‍ය කණ්ඩායමක් කියලා තිබුණලු. එඩි ජයමාන්න, ජෝ ජයමාන්න, රුක්මනී දේවී, මාක් සමරනායක ඔය වගේ ගොඩාක් දෙනෙක් ඉතින් රඟපාලා තියෙනවා. එහෙම තමයි මගේ පප්පා ඉතින් ඉස්සරහට ආවේ නැහැ. ජෝජයමාන්න මගේ මාමා. එයා නම් ගොඩාක් කල් ඉතින් රඟපෑවා. හැබැයි මට ඉතින් රඟපාන්න දුන්නේ නැහැ. ඉතින් මගේ ආසාව තිබුණා ගොඩක්. අදට වැඩිය හෙට හොඳයි. ඒකේ ගාමිණී ෆොන්සේකා මහත්තයා, සන්ධ්‍යා කුමාරි මහත්මිය, ජීවරාණි, විජිත මල්ලිකා. ඉතින් මම මේගොල්ලොත් එක්කත් ගොඩක් යාළු වුණා. ඉතින් ওই පොලක චරිතයක් මෙහෙම මට හම්බ වුණා. එහෙම මම කරනවා ඉතින්. ප්‍රශ්නයක් නැහැ නේ ගමේනේ. ගමේනේ. ඔව් ඒකින්ද ඉතින් මම එහෙම කරනවා. ඊට පස්සේ තමයි මනමාලයෝ. ඒක කෙරුවේ ඔය ජෝජයමාන්නලා ඒ කට්ටිය. ඉතින් ඒකින්ද මට ඒකේ චුට්ටක් ඉතින් රඟපාන්න හම්බ වුණා. මගේ තාත්තයි එඩි ජයමාන්නයි මේ එකට ඉගෙනගෙන තියෙන්නේ මාරිස්ටෙලා එකේ. ඉස්සෙල්ලාම ගමේ ඉස්කෝලේට ගියා මේ ඊට පස්සේ මම තුඩැල්ලේ කොන්වන්ට් එකට ගියා. මේරි මැකියුලට් කොන්වන්ට් එක. ප්‍රේම සම්බන්ධයක් ඉතින් මම විවාහ වුණේ 1980 ජූලි 12. පුතා විතරයි මට ඉන්නේ. ඉතින් මං ඉතින් එහෙම තමයි ජීවිතේ. අපි නිකන් ඉන්ටර්විව් එකට යනවා වගේ. දැන් අපි ගෑනු ළමයි 5 දෙනෙක් වගේ එකට හිටියා. පිරිමි ළමයිනුත් 6 දෙනෙක් වගේ හිටියා. ඒ එක්කෙනෙක් තමයි අපේ විජේ කුමාරතුංග මහත්තයා. නළුවෙක් වෙන්න ඉතින් ඉන්ටර්විව් එකට එනවා. හැබැයි හුඟක් දෙනෙක් දන්නේ එයා එකෙන් ආවා කියලා විජේ කුමාරතුංග. ඒ කියන්නේ විජේ කුමාරතුංග මහත්මයා මනමාලයෝ එකේ තමයි මුලින්ම රඟපෑම කරේ කියන එකද ඔබතුමිය කියන්නේ? විනාඩි 2 3ක් ඒකේ තමයි ඉස්සෙල්ලාම රඟපෑවේ. මම ආයෙමත් විවාහ වුණා තමයි මට දැන් අවුරුදු 75ක්. ඒ වුණාට මම ආයෙ විවාහ වුණා. ඒක රසරහසක්. සිංහ ටීවී දිරිය කතා තුලින් මමත් වෙනවා මගේ කතාව ඕගොල්ලන් සමග බෙදා ගන්න.